අනුපම හලෝ අයිබෝවන් ඉතින් කොහොමද දැන් සීගිරි ගමන ගැන කියන්නේ? සීගිරි ගමන ඇත්තටම සුන්දරයි. ඔව්. අපේ පිටිපස්සෙන් තියෙන සීගිරි ගල. ඔව්. අපි දැන් යන්න හදන්නේ ඇත්තම කිව්වොත් අපි දැන් පටන් ගන්නෙ මේ දෙවෙනි ගමන. දෙවෙනි ගමන. ඔව්. මාපගල පුරාවිද්‍යා ස්ථානය. ඔව්. මේ තියෙන්නේ ඒ බෝඩ් එක මාපගල පුරාවිද්‍යා ස්ථානය. කොරුණස්ලත් ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලෝ යන්න බලාගෙන ආයෙකලෝ යනවා. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු මාපගල පුරාවිද්‍යා ස්ථානයේ මොනවද තියෙන්නේ කියලා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන අර කුණු කසල නේද? ඔව්. විශේෂයෙන් අපි දෙයක් කියන්න ඕනේ. මොකද මෙහෙට එනකොට අනිවාර්යයෙන්ම ඔයාලා අරන් එන පොලිතින් බෑග් අනිවාර්යයෙන් මෙහෙ දින කසල බැහැර කරන වාහන ඒවට බඳුන් වලට දාන්න. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන මේ තැන් වලට ඇවිල්ලා මේ පරිසරයට හානියක් නොවන විදිහට ඔයාලා හැසිරෙන්න. සීගිරිය බලලා එන හැමෝම සීගිරිය විතරක් බලලා එනවා. මේක තව ගොඩක් දැන් තියෙනවා බලන්න. එනකොට දවසක් දෙකක් මෙහි නැවතිලා මෙහි සංචාරය කරලාම යන්න එන්න. මොකද එතකොට තමයි සම්පූර්ණ සංචාරය මේ සම්පූර්ණ වෙන්නේ. සංචාරය සම්පූර්ණ වෙන්නේ එතකොටයි. අපි යන් පිටුරංගල කන්ද කොහොමද කියලා බලන්න. ආයිබෝවන් වාසනාවන් අපි ඇවිල්ලා ඉන්නේ සීගිරියෙන් තියෙන එහා පැත්තේ මාපලගම කියන කන්දට. මේ කන්දර ඉස්සලා මුලින්ම අපි සීගිරියකට කියන්නම්. සීගිරියට නගින්න විනාඩි 45ක්වත් ගියේ නෑ. විනාඩි 45න් නැගලා උඩ අවට ඔක්කොම නටමුන් බලලා ඉවිල්ලා අපි විනාඩි 35ක්වත් ගියේ නෑ. මෙතෙන්ට විනාඩි 5යි ගියේ. මෙතනට විනාඩි 45ක්වත් යන්නේ නෑ. ශනික එන්න පුළුවන්. ඇවිල්ලා බලන්න මේක මාපලගම කන්ද. මහා විශාල කන්දක්. ඒ වගේම මේ අවට පරිසරය අපේ ඉන්දික මහත්තයා පෙන්නයි. ඒ වගේම මේකට ටොපි කොලයක්වත් මොනවත් දාන්න එපා ඔයගොල්ලෝ. ටොපි කොලයක්වත් පත්තර කොලයක්වත් මොන මගුලක්වත් දාන්න එපා. ඒ වගේම මේ පැත්තට එන්න උඩ ටෙන්ට් ගහන්න පුළුවන් මම දන්න තරමේ. ටෙන්ට් එකක් ගහලා කෑම උයා ගන්නවා නම් ඒ අදාළ නිලධාරීන්ගෙන් අවසර අරගෙන මේ වගේ තැනට ඇවිල්ලා ඒ වගේ භුක්ති විඳින්න ටොපි කොලයක්වත් දාන්න. අපි එහෙනම් උඩට ගිහිල්ලා බලමු තව මොනවාද තියෙන්නේ කියලා. ජය වේවා. කොහොමද දැන් සීගිරියට පැත්තෙන් තියෙන සීගිරිය ලස්සනට පේන වයිබ් එක. හරිද? මේ තියෙන්නේ වයිබ් එක පිටිපස්සෙන් තියෙන්නේ කාශ්‍යප රජුරෝ විසින් නිර්මාණය කරපු ලද මහා බලකොටුව සීගිරිය. ඒ වගේම මේ පැත්තෙන් තියෙන්නේ මාර ලස්සන වයිබ් එකක්. ඔයගොල්ලෝ පේනවා ඇති. මාරම ලස්සන වයිබ් එකක් මේ. පැත්තෙන් ගත්තොත් මාර වයිබ් එකක්. අපි යන්නේ දැන් අර පැත්තට. අපි ගිහිල්ලා බලමු තව මොනවද තියෙන්නේ කියලා. ඒ වගේම මොන වගේ බාධකද තියෙන්නේ කියලා. ඒ වගේම දුෂ්කර පැත්තක්ද මොන වගේ පැත්තක්ද කියලා අපි හරියටම මේ වීඩියෝ එකෙන් පෙන්නනවා. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු එහෙනම්. මම මේ දැන් යන ගමන් ඉන්නේ සීගිරියේ තියෙන පිටිපස්සෙන්. අපි බලමු මොන වගේ වයිබ් එකක්ද තියෙන්නේ කියලා. රැහැයියෝ කෑ ගහන සද්ද එහෙම වගේ ඇහෙනවා. උගන්ට වීඩියෝ එකේ සද්ද ඇහෙන්න පුළුවන්. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු මොන වගේ තැන්ද තියෙන්නේ මොන වගේ පරිසරයක්ද තියෙන්නේ කියලා. වීඩියෝ එක කෙටියෙන් තමයි දාන්න හදන්නේ channel එකේ. අපේ YouTube channel එක travel with අනුපම YouTube channel එක subscribe කරලා තියාගන්න. bell icon එකත් all දාගෙන තියාගන්න. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා මොන වීඩියෝද තියෙන්නේ කියලා. එහෙනම් ජය වේවා. hello guys කොහමද? අපි දැන් ඇවිල්ලා ඉන්නේ මාපලගම කියන කන්දට. මේ තියෙන්නේ වයිබ් එක. ඔයගොල්ලන්ට පේනවා ඉතින් වයිබ් එක. මම පිටිපස්සෙන් ඔහොම ඉස්සරහට ගිහලා මම පෙන්නන්නම්. පිටිපස්සෙන් තියෙන්නේ මේ අපේ පිටිපස්සෙන් තියෙන්නේ සීගිරි ගල. කාශ්‍යප රජුරු හදපු සීගිරි ගල. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු තව මොන වගේ තැන්ද තියෙන්නේ කියලා. එහෙනම් ජය වේවා ඉස්සරණයි. මේ ඉන්න
දුෂ්කර පැත්තක් සමහරට පල්ලෙහැ කඳු හෙල් තියෙනවා. කඳු හෙල් තියෙනවා. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. ඔක්කොම සත්තු විතරයි පොඩ්ඩක් කෑ ගහන්නේ. රැහැයියෝ ඉස්සරහන් පේන්නේ ඔයගොල්ලෝ ලොකේෂන් එක පේන විදිහ ලස්සන ලොකේෂන් එකක්. අපිට කියලා මේ ලොකේෂන් එක ඔයගොල්ලන්ට පේනවා ඇති හැමතැනම ගස් කොළන්. කොළඹ වගේ නෙමේ සුන්දර ප්‍රදේශයක්. තව අපි උඩට ගිහිල්ලා බලමු මොන වගේ අත්දැකීම්ද තියෙන්නේ කියලා. අපි මේ කැලේ අස්සෙන් යන්නේ. මේ වගේ තැන් වලට කවුරුත් ඇවිල්ලා නැහැ. නමුත් මම ඔයගොල්ලන්ට පෙන්වන්න තමයි මම මේ යන්නේ. මෙහෙම ගිහිල්ලා මේ ගල් මහා විශාල ගල් පර්වත. තව පොට්ටයක් තියෙනවා එතනට ගිහිල්ලා පෙන්වන්නම්. මේ කැලේ මැද්දෙන් අපි යන්නේ. ඒ වගේම තව පොට්ටයක් තියෙනවා ඒකත් අනිවාර්යයෙන්ම මම ඔයගොල්ලන්ට පෙන්වන්න ඕන. මේ තියෙන්නේ මෙතනින් ඇතුලේ නිකන් එක ගල් පර්වතයක්. පර්වතයකින් මට පල්ලෙහාට ගිහිල්ලා පෙන්වන්න බැරි කමකුත් නැහැ. පෙන්වන්න පුළුවන් වෙලාවක් නැහැ අපට ඒකට. නමුත් මම පල්ලෙහාට ගිහින් පෙන්වන්න වගේ පෙන්වන්න. මේ තියෙන්නේ ඔහොම ගියම පහළට පුළුවන් නම් පල්ලෙහාට යන්නේ නැහැ. මේ තියෙන්නේ පුංචි සත්තු ඔහොම තමයි මේ මහා විශාල ගල් වෙනවල්. අපි යන්නේ සත්තු ඉන්න රැහැයියෝ ඉන්න එක චූටි සත්තු ඉන්නවා. අපි කැලේ මැද්දෙන් යන්නේ දැන්. ඕගොල්ලන්ට වෙනම වයිබ් එකක් දෙන්න ඕන නිසා වෙනම අලිමත් දෙන්න ඕන නිසා තමයි මම පෙන්නන්නේ. මේ වගේ ලස්සන තැන් සමහර විට තැන් කීපයක් මම මේ පෙන්නන්නේ. ඕන්න මට මේ කැලේ මැද්දෙන් වුණත් යන්න පුළුවන්. මම ගිහිල්ලා පෙන්නන්නම්. කවුරුත් පෙන්නන්නේ නැති සම්තෙන් මම පෙන්නනවා. මගේ channel එක subscribe කරලා all දාලා තියාගන්න. පුළුවන් නම් මම ගලට නැටත් පෙන්නනවා. ඕම් ගල. අපි ඉන්නේ දැන් ගල උඩ. හරිද? කටු පඳුරු තියෙනවා. මෙන්න මෙහෙම ලොකේෂන් එක තියෙන්නේ. ඕගොල්ලන්ට පේනවා ඇති. හරිද? ඔන්න තව උස් කරලා පෙන්නන්න. මේ ලොකේෂන් එක ඕම ගියාම ගස් අස්සෙන් අරහෙන් මෙහෙන් දාලා මෙන්න ලොකේෂන් එක. අපි මෙන්න මේ අවිවන් මෙහෙම මෙන්න ඕම ආවේ පල්ලෙහා තියෙන විශාල කැලයක් තියෙන්නේ. ඕගොල්ලන්ට පේන විතර ඈතම සමහරට ලබන zoom කරලා පෙන්නන්න. ඔහොම තමයි තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු අවිස්සරහට මොනවා තැන්ද පන්න තියෙන්නේ මොන වගේ තැන්ද තියෙන්නේ කියලා. අපි යන්න ඕන මෙන්න මේ පල්ලෙහෙන් යන. මම ආවේ මේ පල්ලෙහෙන් ආවේ. සමනල්ලු ඉන්නවා, සත්තු ඉන්නවා. ඒක වයිබ් එකක් තමයි මේක. කොහොමද වෙන්නේ? මම මේ කැලේ මැද්දෙන් යන්නේ. ඔයගොල්ලෝ පේනවත් ඇති. ඔන්න ඊළඟ වීඩියෝ එක. මම දැන් යන්නෙත් ඔයගොල්ලෝ පේනවා ඇති සීගිරිය. සීගිරිය ලස්සනට පේනවා. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු තව මොන වගේ දේවල්ද තියෙන්නේ කියලා. හරිද? මේ ඉන්නේ මං ගලක ඉන්නේ. ඈතින් ගල පේ රැහැයියෝ කරන සීගිරිය. හරිද? සීගිරිය ඕගොල්ලෝ යටින් පොඩි සනයි වයිබ් එකක් නේ. අර තව ගල් තියෙනකොට පේන්නේ මෙතන. අපි ඔහොම ගිහිල්ලා බලමු ඉස්සරහට තව මොනවද තියෙන්නේ කියලා. මේ ලොකේෂන් එක කැලේ හැබැයි කැලකොළ අරකොළ ඒවල් දාන්න තමන් ඉසේ ඇවිල්ලා ලස්සනට මේ ලස්සන වයිබ් එකක්. ඔයගොල්ලෝ පේනවා ඇති මේ වයිබ් එක. මේ අර වයිබ් එක පේනවා ඇති ඈත. ඔහොම ගත්තොත් මේ වයිබ් එක ලස්සනයි.
සුන්දර පැත්තක්. අපේ සුන්දර පැත්ත ආරක්ෂා කරගන්න ඕන ඊළඟ පරම්පරාවට දායාද කරන්න නම් අපි දැනගන්න ඕන ටොපි කොලයක්වත් නොදා මේ තැන ආරක්ෂා කරගන්න ඉදිරි පරම්පරාව වෙනුවෙන් අපේ මුතුන් මිත්තන් වෙනුවෙන් අපේ ඉස්සරහා ඉන්න පරම්පරාව වෙනුවෙන් දායාද කරන්න නම් අපි දැනගන්න ඕන මේවා ලස්සන්ට තියාගන්න. මම කියන්නේ දැන් ඇතේ ඇවිල්ලා තින්නේ ඉන්න සුන්දර පැත්තකට. ඕගොල්ලන්ට පේනවා ඇති ඈත මේ ඈත ඔය දැක්ක ලස්සන දිය පොකුණක් අරන් අතන අර කෙලවරේ ඕගොල්ලන්ට පේනවා ඇති. මම ටිකක් උස් කරලා වුණනම් ඕගොල්ලන්ට පෙන්නන්නම් මේකේ කොහොමද වයිබ් එක තියෙන්නේ කියලා. ඔන්න ඔහමයි වයිබ් එක තියෙන්නේ. හරිද? පොඩ්ඩක් පස්සට ගියොත් සීගිරියත් පේන විදියට මම ගන්නම්. සීගිරිය තියෙන ඔන්න ඔහම තමයි සීගිරිය තියෙන්නේ. හරිද? ඕන් සීගිරිය මේ පැත්තෙන් මේවා තියෙනවා. අපි දැන් ගිහිල්ලා බලමු ඉස්සරහට තව මොන වගේ වීඩියෝස් තියෙන්නේ කියලා. මම ඉස්සරහේ වීඩියෝ එකෙන් අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ට ගේනවා අපේ ලංකාවේ සුන්දරත්වය ගැන. ඒ වගේම ලංකාවේ තියෙන සියලුම ලොකේෂන් වලට ගිහිල්ලා මම පෙන්නනවා. අපේ channel එක අනිවාර්යෙන්ම subscribe කරලා all දාලා තියාගන්න channel එක travel with anupama කියන channel එකේ bell icon එක all දාලා තියාගන්න. අපි ඉදිරි වීඩියෝ එක හම්බෙමු. ජය වේවා.